වෛරස් වලින් පිරුණු කුප්පේ ශාපයක් මෙන් අහසින් ඇදහැළුණි. නමුත් පොළව මත සිටි යෝධයන් එය සැලකුවේ දිව්‍යමය හාස්කමක් ලෙසය. කුප්පේ අහසේදීම බිඳී ගිය විට වෛරසය ක්ෂණිකව ව්‍යසනකාරී වසංගතයක් මෙන් මුළු ප්‍රදේශයම වෙලා ගත්තේය. ඔවුන් ප්‍රතිචාර දක්වන විට සියල්ල ප්‍රමාද වී හමාරයි. අහසින් වැටුණු එම වෛරසය කිසිවෙකුට නතර කළ නොහැකි ලෙස ශරීරවල ඇලී ගිය අතර එය ස්පර්ශ වූ සෑම කෙනෙකුවම මොහොතකින් විනාශ කර දැමිය. ඇසිපියක් හැලෙන සැනෙන් මානව වර්ගයාගේ ආදි පිතෘවරු දරුණු ව්‍යසනයකට මුහුණ දුන්හා. වඩාත්ම කම්පන සහගත දේ වූයේ මෙම වෛරසයට මිනිස් සිරුර තුළ සම්පූර්ණයෙන්ම අලුත් බියකරු ජීවියෙකු බිහි කිරීමට හැකිවීමයි. එම ජීවියා ඉතා වේගයෙන් මුළු ග්‍රහලෝකය පුරාම පැතිර ගිය. වසර ගණනාවකට පසු පිටසක්වල ශිෂ්ටාචාරයන් සොයන ගවේෂණ කණ්ඩායමක් අහම්බෙන් මෙම ස්ථානයට පැමිණිය. ඔවුන් කිසිදු සැකයකින් තොරව තම සෙවීම් ආරම්භ කරන විට වෛරසය දැනටමත් කණ්ඩායමේ එක් සමාජිකයෙකුගේ කන තුළට ඇතුළු වී ඇති බව ඔවුන් දැන සිටියේය. කිසිදු ශබ්දයක් නොමැතිව එය කණ්ණාලය හරහා සිරුර තුළට ගමන් කළේය. මෙම පරපෝෂිත ක්‍රියාවලිය සිදු වූයේ කිසිවෙකුටත් නොදැනීමය. එම සමාජිකයා නැවත අභ්‍යාකාශ යානය වෙත පැමිණෙන විට දරුණු රෝග ලක්ෂණ මතුවෙමින් තිබුණි.